මේ බෝසමිඳුට කරන උපහාරය දෙව්ලොව කරන්න බෑ. බ්‍රහ්ම ලෝකේ කරන්න බෑ. නාග ලෝකේ කරන්න බෑ. මනුස්ස ලෝකේකම විතරයි. බෝධීන් වහන්සේ කියලා කියන්නේ ඒ උත්තම පූජාවක් මේ බෝධි පූජාව කියන්නේ. ඉතින් පින්වතුනි ඒ නිසා බෝධි මණ්ඩප පුදපු පිණින් බෝසමිඳුගේ මළුවට සුදු වැලි අතුරවපු පිණින් බෝධීන් වහන්සේට තේවා කරපු පිණින් මලක් පුදපු පිණින් පහම් පුදපු පිණින් නිර්වාණය සාක්ෂාත් කරපු අය කොතරම් සිටියද? බෝසමිඳුගෙන් වැටෙන කොළය ඉදී බිමට වැටෙන පත්තරේ පහන් සිතින් ඉවත් කරපු කෙනාටත් අමා නිවන් සුව සැලසෙන තරම් බෝධීන් වහන්සේ අනුභවයි. බෝධීන් වහන්සේ අනුභවයි. හැමදාම මිනිසෙක්ගේ ජීවිතේ, ඒ කියන්නේ ජීවිතේ පුරාවටම වෙන්න වීති වන්දනාවක් තමයි බෝධි වන්දනාව. බෝධීන් වහන්සේගේ සෙවණේ බෝධීන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා. තමන්ට එතකොටයි තමන්ට ශක්තිය එන්නේ, ආශිර්වාදය එන්නේ.